විනාඩි 5න් බනාන පෑන්කේක් හදමුද. අපිට මේකට ඕන වෙනවා කෙසේ ගෙඩි 2ක් 3ක් විතර, සීනි, වැනිලා, බේකින් පවුඩර්, පාන් පිටි කෝප්පයක්, ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් අපිට මේකට පිටි කිරි හරි එහෙම නැත්නම් පොල් කිරි හරි පාවිච්චි කරන්න පුළුවන්. අපි යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. කෙසේ ගෙඩි 2ක් 3ක් අරගෙන කපලා ඉවර වෙලා මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ ඒකට අපි එකතු කරමු ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් මේකට කිරි පිටි උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. අද අපේ ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් තිබුණ නිසා මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරා. ඊට පස්සේ අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. කෙසෙල් ටික පොඩි කෙසේ ගෙඩි ටික පොඩි වෙනකම් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගමු. ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ කෙසෙල් ටිකට ෆ්‍රෙෂ් මිල්ක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ බිත්තරෙත් දාලා අනාගත්තු පාන් පිටියකට අපි බ්ලෙන්ඩ් කරගත්තු කෙසෙල් ගෙඩි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරලා මේක මිශ්‍රණය හොඳට අනා ගන්න ඕන. ඔන්න බ්ලෙන්ඩ් කරගත්තු කෙසෙල් ගෙඩි ෆ්‍රෙෂ් මිල්ක් ද්‍රාවණය අපි මේ පාන් පිටි වලට දාලා ටික ටික දාලා මේ වගේ බැටර් එකක් හදාගෙන තියෙනවා. මේ පාන් පිටි ද්‍රාවණයට ඊට පස්සේ රස අණුව වැනිලා ඩිංගක්, ලුණු ඩිංගක්, ඒ වගේම සීනි ඩිංගක් එකතු කරගන්න පුළුවන්. අපි හදා ගන්න ඕන දියාරු බැටර් එකක්. ගොඩක්ම දියාරුත් නැති, ගොඩක්ම ඝනත් නැති බැටර් එකක් තමයි මේක හදා ගන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අන්තිමට බැටර් එක එන්නේ හැදුවට පස්සේ. ඊට පස්සේ ෆෑන් එකක් ලිපේ තියලා තෙල් හරි බටර් හරි ඔයගලන්ට පුළුවන් එකතු කරගන්න. ඊට පස්සේ ඒක රත් වෙනකොට තෙල් ටික හරි බටර් ටික හරි රත් වෙනකොට මේක මේ පෑන්කේක් මිශ්‍රණය ටිකක් දාලා ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් තෙල් ටික හරි බටර් ටික හරි රත් වෙනකොට මේ විදිහට ඔයාලා හදාගත්තු බැටර් එක මෙන්න මෙහෙම දාන්න. පෑන් එකට දාලා චුට්ටක් විනාඩි 3ක් විතර මේක ලස්සනට තෙම්බුණාට පස්සේ ඔයගලන්ට මේක කන්න පුළුවන්. අපි බලමු ඊට පස්සේ මේක කොහොමද එන්නේ කියලා. ඔන්න ඉතින් බනාන පෑන්කේක් එක හදලා ඉවරනාට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාලට පේන ඇති මේක හරිම සොෆ්ට්. ඒ වගේම මේක හරිම රසයි. කෙසෙල් ගෙඩි කියන්නේ කොහොමද ගුණදායක දෙයක්නේ. ඉතින්